සුවිශේෂී දවසක්. අපි මේ සමිතිය වල් වැදිලා තිබුණ වෙලාවක 2008 මට මතක විදිහට මාර්තු මාසේ වගේ නිලවරණයෙන් ප්‍රථම වතාවට අපේ ගුරු සංගමේ ජයග්‍රහණය කළා. නමුත් මාස 9ක් අපිට සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පිහිටවන්න හැකියාව ලැබුණේ නැහැ. වකට පැවති පාලකයින් අධිකරණමය තීන්දුව අරගෙන අපි 2009 ජනවාරි මාසේ තමයි මේ සමිතිය වැඩ බාරගත්තා. මතක 2009 ජනවාරි 3. එතෙන් සිට සාමාන්‍යයෙන් මේ සමිතිය අධ්‍යක්ෂ මණ්ඩලයක් මාස 36කට තමයි බලයට පත් වෙන්නේ අවුරුදු 3කට. නමුත් අපි මාස 28න් සමිතියේ පාලනය අත්හරින්න සිදු වුණා. නැවත අධිකරණ ක්‍රියාමාර්ග හරහා අපේ පාලනය බිඳ වැටුවා. ඉන්පසු වසර 5ක් නැවත මේ සමිතිය වල් වැදුණා. මේ ඉතිහාසය අපේ ලාල් කුමාර සහෝදරයා මැනවින් පැහැදිලි කළා. අපි මේ සමිතිය වැඩ බාර ගන්නකොට සමිතියේ මුදල් ගලායම කෑෂ් ෆ්ලෝ එක තිබුණේ මිලියන 250යි 2009 ජනවාරි වෙනකොට. මාස 28න් අපි ගෙදර යවනකොට අපි මේක මිලියන 500 දක්වා දෙගුණයක් කළා. ඉන්පසුව 2016 අපි නැවත බලයටපත් වුණා. ඒ වෙනකොට මිලියන 600ක් වගේ තිබුණේ. අපි ඒක 1200 දක්වා දෙගුණයක් කළා. නැවත අපි බලයටපත් වුණා පසුගිය මාර්තු මාසේ මිලියන 1200 වෙනසක් වෙලා තිබුණේ නැහැ. දැන් මිලියන 1700 දක්වා කෑෂ් ෆ්ලෝ එක මුදල් ගලායම වැඩි කරන්න අපි සමත් වෙලා තිබෙනවා. අපි එදා අධ්‍යාපන සමපකාර සමිතියෙන් මුළු රටටම ආදර්ශයක් දුන්නා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට ලැබුණු ආයතනය අපි කොහොමද වංචා දූෂණ වලින් තොරව අපි කොහොමද ඒ ආයතනෙන් ඵල ප්‍රයෝජන ලබන ප්‍රතිලාභීන්ට වඩාත් හොඳ ආයතනයක් ලෙස ගොඩනගන්නේ කියන ආදර්ශය අපි එදා මේ සමිතියෙන් දුන්න රටටම. ඒ ආදර්ශය අපි දීලා තිබෙනවා වරාය අපේ සමපකාර බැංකුවෙන්. වරාය සමපකාර බැංකුව මේ වෙනකොට නිතරංගෙන් කවුරුවක්වත් තරඟ කරන්නවත් ඉන්නේ නැති තැනකට ඒ සමපකාර බැංකුව අපි ගොඩනගලා තිබෙනවා. අධ්‍යාපන සමපකාර සමිතිය කොල්ලු පිටියට කේන්ද්‍රගත වෙලා තිබුණේ. අපි සමත් වුණා රට පුරාම සාකා ජාලයක් විහිදුවමින් මුලින්ම පළාත් ගෙනියමින් පසුව දිස්ත්‍රික් ගෙනියමින් මේක රටට ව්‍යාප්ත කරන්න. එහෙම නැත්නම් යාපනයේ අනුරාධපුර අම්පාර මොනරාගල මේ හැමෝම එදා කොල්ලු පිටියට පැමිණිය යුතු තිබුණ ඔවුන්ගේ අවශ්‍යතාවයෙන් ඉටු කරගන්න. මෙහෙම තිබුණ සමිතියක් තමයි අපි ගොඩනැගුවේ. ඉතින් අද රටක් ලෙස අපි පසුගිය 24 අගභාගයේ රට බාර අරගෙන රට ක්‍රමානුකූලව ගොඩනගමින් ඉහළට ඔසවමින් යනවා. ඔබ දන්නවා දැවැන්තම ස්වභාවික ව්‍යසනයකට අපි නොවැම්බර් මාසයේ මුල දුන්නා. නමුත් ඊටාම කෙටි කාලයක් ඇතුළත මාසයක් වගේ කාලයක් ඇතුළත අපි සමත් වුණා රටේ සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කරන්න. ඒ විතරක් නෙවෙයි 2025 වසර කියලා කියන්නේ අපි හැම පැත්තකින් ආර්ථික ඉහළට ඔසවපු වසරක්. විදේශ ප්‍රේෂණ අතින් ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ රටට ගලාගෙන ආපු වසර. විදේශ ආයෝජන අතින් වැඩිම විදේශ ආයෝජන පසුගිය වසරේ ගලාගෙන වෙලා තියෙනවා. 24ට සාපේක්ෂව අපි 70%කට වැඩිය ඍජු විදේශ ආයෝජන රටට ගෙනල්ලා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය මෙතන ඉන්නේ අපේ විශ්වවිද්‍යාල දරුදැරියන් ඔබ දන්නවා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් සමත් වෙලා නැහැ ඉලක්ක කරන ආදායම් උපද්දවා ගන්න. නමුත් අපි අපේ දේශීය ආදායම් සුරාබදු ඒ වගේම රේගුවෙන් අපි සමත් වුණා පසුගිය වසරේ ඉලක්කගත ආදායම ඉහළට යන. අපි පසුගිය වසරේ අපේක්ෂා කළේ බිලියන 4900ක්. නමුත් බිලියන 5200ක ආදායමක් ලබන්න අපි සමත් වෙලා තිබෙනවා. රටක් ලෙසත් ගත්තොත් අපි මේ සමිතිය ගොඩනැගුවා හා සමානව රටක් කියන ඊට වඩා පළල් එකක්. ඒ රට අපි හැම පැත්තකින්ම ඉහළට ඔසවමින් යනවා. මේ සමුපාකාර සංකල්පය ඔවුනොවුන්ට උපකාර කර ගැනීම යන උදාර තේමාව මත පදනම් වෙලා 1930 සමාජිකයන් 58 දෙනෙක්ගෙන් සහ රුපියලක සමාජික ගාස්තුවකින් ආරම්භ වුණ එක. මේ වෙනකොට සමිතියේ 2,15,000ක විතර සමාජික පිරිසක් ඉන්න බව අපි දැනගත්තාද? ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම සමුපාකාරයේ බවට පත්වීමත් මම හිතන්නේ සුවිශේෂී. අද දින මෙම වැඩසටහන හරහා 23-24 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් රජයේ විශ්වවිද්‍යාලයට තේරීපත් වූ සමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2292 දෙනෙකු සඳහා රුපියල් මිලියන 137.5කට අධික මුදලක් ශිෂ්‍යාධාර ලෙස පිරිනැමෙනවා. මේ වැඩසටහන 1984 දී සිසුන් 15 දෙනෙකුගෙන් ආරම්භ වෙලා වසර 41ක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන ඒමම ගුරු පරපුරේ සාමූහික ශක්තිය හොඳට පෙන්වන දෙයක්. එදා රුපියල් 3500කින් ආරම්භ කරපු මේ ප්‍රදානය අද වන විට සිසුවෙකුට රුපියල් 75000ක් උපරිමයක් දක්වා වැඩි කිරීම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලබපු සිසු දරුවන්ට කරන විශාල අත්වැලක්. ඔබ සියලු දෙනා දන්නවා අපි අපේ රජය විසින් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරන්න විශාල කැපවීමක් මහන්සියක්
දරන මොහොතක් මේක. විපක්ෂයේ සමහර අයත් විවිධ පාර්ශවයන් විසින් විවේචන බාධා කිරීම එල්ල වෙනවා මෙවැනි ක්‍රියාවලියකට. ඒක මම හිතන්නේ අපි කවුරුවත් පුදුම වෙන්න ඕන දෙයක් නෙවෙයි. මේ වගේ දෙයක් කරනකොට බාධා එනවා. නමුත් අපි ඉලක්කය සහ අරමුණ ගැන පැහැදිලි අදහසක් තියෙනවා නම් ඒක වෙත යන ගමනේ එල්ල වෙන සියලුම බාධාවලට මුහුණ දෙමින් ඉදිරියට යන දේ තමයි මම හිතන්නේ අපි කළ යුත්තේ. සහ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න නියමිත ඔබ සියලු දෙනාටත් ඒ ගමනේදී බාධා එල්ල වෙනවා. එහෙම ගමනක් ආරම්භ වෙනකොට ඒ වගේ සුවිශේෂී ගමනක් ආරම්භ වෙනකොට බාධා එල්ල වෙනවා. නමුත් මට විශ්වාසයි ඔබ සියලු දෙනාටම ඒ බාධා වලට මුහුණ දෙන්න විතරක් නෙවෙයි ඒවා ජය අරගෙන රටට ලෝකයට වැදගත් වන ප්‍රයෝජනවත් වන දායකත්වයක් කරන්න පුළුවන් පුරවැසියන් බවට ඔබ සියලු දෙනා පත් වෙයි කියන එක. ඒ පුරවැසියන් පත් කරන ඒ පුරවැසියන් නිර්මාණය කිරීමට අවශ්‍ය අධ්‍යාපනය තුළ ඒ පරිවර්තනීය වෙනස කරන්න තමයි අපිත් බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයේ ඉඳන්ම අද ලෝකයට ගැළපෙන විදියට අද ලෝකයේ ඔබ සියලු දෙනාම දන්නවා හරිම සංකීර්ණයි. අපි හිතා ගන්න බැරි විදියට වෙනස් වෙනවා. අභියෝග අපි දකිනවා. අපි ඉදිරියේ අපි ස්ථාවරයි කියලා හිතපු රටවල් අස්ථාවර වෙලා තියෙනවා. ආර්ථික අර්බුද ඇති වෙලා තියෙනවා. පරිසරයේ අර්බුද අපිට දකින්න සිද්ධ වෙනවා. ඒකට අපි වගේ පොඩි රටක් අපි වගේ අර්බුද ගණනාවකට මුහුණ දෙන රටකට එවැනි සංකීර්ණ ලෝකයකට මුහුණ දෙන්න නම් අපිට ශක්තිමත් මානව සම්පතක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. අපේ ලොකුම සම්පත අපේ ජනතාව. අපේ ලොකුම සම්පත අපේ මානව සම්පත. එහෙනම් ඒ මානව සම්පත ඒ අවශ්‍ය අර්බුද වලට මුහුණ දෙන්න විතරක් නෙවෙයි මේ රටේ මේ සමාජය තුළ අපේ සමාජය තුළ පරිවර්තනීය වෙනසක් කරන්න නම් අපි ඇත්තටම ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පත් වෙන්න නම් ආරක්ෂිත සුරක්ෂිත හැම අතින්ම ආර්ථිකයෙන්ද සංස්කෘතියෙන්ද සමාජීයවද හැම අතින්ම සුරක්ෂිත රටක් බවට පත් වෙන්න නම් අපේ මානව සම්පත හරියට නිර්මාණය විය යුතුයි. ඒ මානව සම්පත නිර්මාණය කිරීමට තියෙන හොඳම මෙවලම තමයි අපේ අධ්‍යාපන ක්‍රමය. ඉතින් අධ්‍යාපන ක්‍රමයත් අපි මේ පරිවර්තනය කරන්නේ අන්න ඒ අනාගත සුරක්ෂිත පොහොසත් ලස්සන සියලු දෙනාටම ලස්සන ජීවිත හිමි වෙන ඒ සමාජය ඒ රට බිහි කරන්න. ඉතින් ඒ ගමනේ ඔබ පෞල්කාරයන්. ඒ වගේම තමයි ඔබ ඒ කරපු කැපවීමට නැවත වතාවක් ඔබට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා ආපසු දෙන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ රටට ඒ අවශ්‍ය ඒ දියුණු මානව සම්පතක් බවට පත්වෙන එක. ඔබ තෝරගත්ත ශේත්‍රය වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, කළමනාකරණය වෙන්න පුළුවන් ඕනම ශේත්‍රයකින් ඔබ විශිෂ්ටයන් බවට පත් වෙන්න ඕනේ. ඔබට මේ ලැබිලා තියෙන්නේ සුවිශේෂී අවස්ථාවක්. අපේ රටේ ලක්ෂ 3ක දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල් වුණාට 40000ක් 50000කට තමයි විශ්වවිද්‍යාල වරම ලැබෙන්නේ. ඒ තෝරගත්ත පිරිසෙන් කොටස්කරුවෝ ඔබ. ඒ කියන්නේ ඔබ සුවිශේෂී.